ආයුබෝවන් යාළුවනේ සිකුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. සුන්දර විවාහ මංගල සිහිනයක් කියලා කියන්නේ ජීවිතේ එක්තරා කාලයකදී අපි හැමෝම ගොඩක් ආදරෙන් බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි මේ සිහිනය සුන්දර වෙන්නේ මේ සිහිනය සැබෑවක් වෙන්නේ අපිට හරියන හොඳම කෙනාව හම්බුනොත්. අන්න ඒ ඔයාට හරියන හොඳම කෙනාව හොයාගන්න තමයි සිකුරු හතේ YouTube channel එකේ අපි ඔයාට නිරන්තරයෙන් හොඳම විවාහ යෝජනා අවස්ථා අරගෙන ඉන්නේ. අපිට එන 100 ගාණක් කෝල් අතරින් ඔයාට හම්බ වෙන හොඳම විවාහ යෝජනා අවස්ථා තමයි අපි මේ නිතරම අරගෙන ඉන්නේ. ඉතින් ලංකාව පුරාම තියෙන විවාහ යෝජනා අවස්ථා, විදේශගත විවාහ යෝජනා අවස්ථා, විවිධ වයස් පරාසයන් වල විවිධ රැකියාවන් කරන, ඒ වගේම තමන්ගේ ප්‍රථම විවාහයට කෙනෙක් හොයන ඔයාට පෙර විවාහය අසාර්ථක වෙලා ආයම ජීවිතේ ලස්සනට පටන් ගන්න සහකරුවෙක් සහකාරියක් හොයන ඔයාට ඉතින් මේ හැම විදිහම විවාහ යෝජනා අවස්ථා දැන් සිකුරු හතේ YouTube channel එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ගොඩාක් බලාපොරොත්තු තියාගෙන අද දවසෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට අපි හොඳම විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන ආවා. අද මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ රත්නපුර පැල්මඩුල්ල පැත්තට. පැල්මඩුල්ලෙන් වයස අවුරුදු 36ක බොහොම ගුණ යහපත් කඩවසම් තරුණ මනාල මහත්මියකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අරගෙන ඉන්නේ. උසාවි 5යි අඟල් 4ක් එනවා අපේ මනමාල මහත්මියා. ඉතින් ඔන්න හොඳ කඩවසම් පෙනුමක් තියෙන, පෙනුම විතරක් නෙවෙයි හොඳ ගතිගුණක් තියෙන වැදගත් පවුලක වැදගත් මනාල මහත්මියකුගේ විවාහ යෝජනා අවස්ථාවක්. ඉතින් ඒ වගේම අපේ මනමාල මහත්මියා වැඩිදුර විස්තර කතා කරොත් ඔහු යුද හමුදාවේ තමයි සේවයේ යෙදලා ඉන්නේ. මීට පෙර විවාහයකට යොමු වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ විවාහයෙන් නීත්‍යානුකූලව වෙන වෙලා තමයි ඉන්නේ. ඉතින් මම මුලින් කිව්වා වගේ ජීවිතය කියලා කියන්නේ සමහර අවස්ථාවට වරදිනවා. අපිට නොගල්පනා මුණ ගැහෙනවා. හැබැයි අපිට පුළුවන් ජීවිතය ආයෙමත් ලස්සනට හදාගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපේ මනමාල මහත්මයා ආයෙමත් ආදරණීය සහකාරියකට විවාහයට ආරාධනා කරන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපේ මනමාල මහත්මයාට වයස අවුරුදු 12ක පුතෙක් ඉන්නවා. ඉතින් Tamanට හොඳ සහකාරියක්, හොඳ බිරිඳක් වෙන තමන්ගේ ආදරණීය පුතාට හොඳ අම්මෙක් වෙන ආදරණීය කාන්තාවක ආදරණීය තරුණියකට තමයි අපේ මනමාල මහත්මයා විවාහයට ආරාධනා කරන්නේ. ඉතින් ඔන්න මං කිව්වත් වගේම හොඳ ගතිගුණ තියෙන, හොඳ පෙනුමක් තියෙන, හොඳ රැකියාවක් කරන, සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙන මනාල මහත්මියකුගේ විවාහ යෝජනා අවස්ථාවක්. ඒ වගේම තමයි අපේ මනමාල මහත්මයාට අංග සම්පූර්ණ නිවස තියෙනවා. ඊට අමතරව තෙයක්කරයක් තියෙනවා. ඉතින් ඔන්න රජීය රැකියාවක් කරන, ඒ වගේම අමතර ආදායම් ඉන්න හිටින්න ගේදර තියෙන ආර්ථික පැත්තෙන් ප්‍රශ්නයක් නැති ගතිගුණ තියෙන පෙනුමේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නැති හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඉතින් මම දන්නවා අපිත් එක්ක කාන්තාවන් ගොඩාක් එකතු වෙලා ඉන්නවා. සමහර කාන්තාවන් ඉන්නවා තමන්ගේ පෙර විවාහය අසාර්ථක වුණ අය. ඉතින් ඔයාට ආදරෙන් මතක් කරන්න තියෙන්නේ ජීවිතය කියලා කියන්නේ එහෙම තමයි. ඒත් ඔයාට වැරදුණු තැනින් ආයෙ පටන් ගන්න පුළුවන්. ඔයාට ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. හොඳ සැමියෙක්ට, හොඳ පවුලකට ආදරණීය බිරිඳක් වෙන්න පුළුවන්. ආදරණීය පුතෙක්ට අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ලස්සනට ආදරෙන් සුන්දර පරිච්ඡේදයක් ආයෙමත් ආරම්භ කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි අද මේ සිකුරු හතේ අපි අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් අපි මෙතේ දාලා තියෙන අපේ මනමාල මහත්මයාගේ දුරකථන අංකය, අපේ ගෑනු ළමයි අපිත් එක්ක එකතු වෙලා හැින්න අපේ කාන්තාවන්ට පුළුවන් කතා කරන්න අපේ මනමාල මහත්මයා. ඉතින් ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා ලංකාවේ කොහේ හිටියත් හොඳ ගතිගුණ තියෙන හොඳ කාන්තාවක්, හොඳ ගෑනු ළමෙක් වෙන එක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. තමන් එක ජීවිතේ ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන් හොඳ සහකාරියක් තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව එයාට කතා කරන්න පුළුවන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෑනු ළමයින්ගේ අම්මලා තාත්තලාටත් පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට කතා කරන්න. විශේෂයෙන් තමන්ගේ විවාහය අසාර්ථක වෙලා ගෙදර දියණියක් ඉන්නවනම් ඒ ගැන පස්තැවිලි නම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඉතින් ඔන්න එයාට තමන්ගේ දරුවන්ගේ ජීවිතය ආයමත් වැරදුණු තැන් හදලා දීලා එයාට හිත නිදහස් කරගන්න හොඳ අවස්ථාවක් අද අපි අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අම්මා තාත්තට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට කතා කරන්න. අපේ මනමාල මහත්මියත් එක්ක කතා කරන්න. ඉතින් බොහොම සුවදශීලී හොඳ ගතිගුණ තියෙන වැදගත් තරුණෙක්. ඔයාලත් කතා කරලා බලන්න. තව විස්තර දැනගන්න ඇති වෙන හඳුනගෙන ඉක්මනින්ම ඔයාගේ විවාහ සිහිනයට ආයමත් යන්න. ඉතින් සිකුරු හතේ අපි ප්‍රථමත් ඔයාගේ විවාහ සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියන එක.
දැන් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයාගේ විවාහ දැනීම සතරහතේ YouTube channel එකේ පළ කරවන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ තිරේ තියෙන WhatsApp අංකයෙන් අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට පුළුවන් අපිට call එකක් ගන්න. ඉතින් එහෙනම් අතට සමුගන්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ටිකක් දාපු ගමන් බලන්න try කරන්න. එහෙනම් අතට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.